ට්‍රේන් එකෙන් කෑම ගෙනත් දෙන රෙස්ටොරන්ට් එක නේද මේ? සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් අද දවසේදීත් ඔයගලන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ජපානයේ ඉන්න අය නම් මේ ජපාන් රෙස්ටොරන්ට් එක ගැන දන්නවා. ඉතින් මෙතන ඇත්තම කිව්වොත් අපි ටැබ් එකෙන් ඕඩර් කරාම මේ තියෙන රේල් පාර වගේ හදලා තියෙන මේක දිගේ තමයි ට්‍රේන් එකෙන් අපිට කෑම එන්නේ. ඉතින් මේ තියෙන ඒ රේල් පාර වගේ තියෙන එක. ඉතින් ඕක දිගේ තමයි අපිට ට්‍රේන් එකෙන් කෑම එන්නේ. ඉතින් ඕගොල්ලන් දන්නව ඇතිනේ ජපානයේ පික්චර් එකක තියෙනවා නම් මොකක් හරි ටැබ් එකක හරි මෙනු බුක් එකක හරි තියෙනවා නම් කෑම පින්තූරයක් ඒ විදිහටම තමයි කෑම එක ඇත්තට එන්නේ. මෙතන හැම ටේබල් එකකම වගේ මෙහෙම පොඩි ටැප් එකක් තියෙනවා. මේකෙන් එන්නේ හොට් වෝටර්. එතකොට අපිට මේකට දාගන්න පුළුවන් මච්චා කුඩු. ඒ කියන්නේ ග්‍රීන් ටී කුඩු. ඒකට සල්ලි අය කරන්නේ නැහැ. ඒකෙන් අපිට ඕන තරම් බොන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ග්‍රීන් ටී කුඩු දාගන්න පුළුවන්. තව ඔකට අමතරව ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා. ටැබ් එකකින් ඕඩර් කරන්න පුළුවන්. අපේ කෑම එක ආවා. ඉතින් මේ වගේ ප්ලේට්ස් වල තමයි එන්නේ. සුෂි වගේ ඒවත් තියෙනවා මෙතන. අමුමාළු උඩට තියලා බත් ගුලිය යට බත් ගුලිය උඩින් අමුමාළු තියලා ඒ වගේවත් තියෙනවා. ඉතින් මේ වගේ කෑම තමයි අපි ඕඩර් කරේ. ඉතින් ඇත්තටම රසයි. හැබැයි එක ප්ලේට් එකකට පොඩ්ඩයිනේ. ඉතින් ප්ලේට් 8ක් විතර වගේ කෙනෙකුට කන්න වෙනවා බඩ පිරෙන්න කන්න නම්. තව මේවට අමතරව ටැබ් එකේ මෙනු එකේ තියෙනවා රාමෙන්, උදොන් ඒ වගේවත් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා සෝස් වර්ග, සෝයා සෝස් එහෙම තියෙනවා. ඉතින් ඔය සුෂි වලට ඒ කියන්නේ බත් ගුලි වලට උඩට එහෙම සෝස් දාගෙන කන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම අර කලින් කියපු ටැබ් එක. ඉතින් අපේ කෑම එක ආවහම අපි ටැබ් එකේ තියෙනවා බටන් එකක්. ඒක එහෙම ප්‍රෙස් කරාම තමයි නැවතත් ට්‍රේන් එක අපේ ටේබල් එක ගාවින් යන්නේ. ඩෙසර්ට්ස් අයිටම්ස් නොත් කීපයක්ම තියෙනවා. ඒ වගේම හොට් ඩ්‍රින්ක්ස්, කූල් ඩ්‍රින්ක්ස් ඒ වගේ ඒවා තියෙනවා. අයිස් ක්‍රීම්ස් ಜಾති. ඉතින් මෙතන ටැබ් එකට අමතරව උතන බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකෙත් අපිට බලන්න පුළුවන්. මේ ටික තමයි අපි ගත්තේ ඩෙසර්ට් එකට. කෑම ටැබ් එකකින් ඕඩර් කරගන්න ක්‍රියාවලියේ ඉඳලා හැම දෙයක්ම අපි මෙතන තනියම තමයි කරගන්න ඕනේ. ඒ වගේම තමයි බිල් එක පේ කරගන්නත් ඕන අපි තනියම. ඉතින් කැෂියර් එකේ ඉන්නව එක්කෙනෙක් ඕන නම් එයාට සල්ලි ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තනියෙන් එන අයට ওই විදිහට තියෙනවා දිගට අර ලොකු ටේබල් එකකට යන්න අවශ්‍ය නැහැ. මේ විදිහට දිගට තනියට ඉන්න පහසුකමක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ තැනට තමයි අද අපි ගියේ. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකම් හැමෝම පරිස්සමෙන් හොඳින් ඉන්න ඕන. සුපුරුදු පරිදි මගේ ඉල්ලීම කරනවා මගේ වීඩියෝස් වලට ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් කරගෙන සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.